අද ඔක්තෝබර් 1 වෙනිදා. අපේ ලෝකයේම වුණු අපේ ළමා පැටියගේ දවස. ලෝක ළමා දිනය දවස. ඔක්තෝබර් 1 වෙනිදා උදේම ඉර එළියත් අපේ ගෙදර සංසුන් හුස්මත් කුරුල්ලන්ගේ සින්දුත් එකටම නැගැසුණා. ඒක හරි අපූර්ව අවස්ථාවක්. මරුණු කාමරංග ගහේ මුදුනේ ඉඳන් කුරුල්ලෝ දෙන්නෙක් ලොකු කතාවක. ඇත්තටම යාලා මොනා කතා වෙනව ඇතිද? එයාලටත් අද දවස ගැන මොකක් හරි සැලසුමක් ඇති. ඔක්තෝබර් 1 වෙනිදාට ගොඩක් ඉස්කෝලවල වල විවිධ වැඩසටහන් තියෙනවනේ. ඉතින් අද අපේ පැටියටත් යුනිෆෝම් එක නැතුව කැෂුවල් ඩ්‍රෙස් එකකින් එන්න කියලා තිබ්බා. එහෙනම් අපි ඒ විදිහට ලෑස්ති කරලා යාව ඉස්කෝලේට යවුවා. අපි තුන්දෙනා බයික් එකේ යන දවසට හුළඟේ සද්දෙත් එක්ක සඳුත් එක්ක කතා කරන, දඟලන, තරඟ කරන මගේ දෝනිගේ කටහඬ එකතු වෙනවා. හැබැයි මගේ උගුලේ යන දවසට දෝනි කැමතිම මට තුරුල් වෙලා නින්දත් නොනින්දත් අතර යන්න. ඩෝනියම ස්කූල් එකට දාලා එහෙම මම සැලොන් එකට ආවා. සාමාන්‍යයෙන් අපි සැලොන් එක ඕපන් කරන්නේ උදේ 9ට. හැබැයි ක්ලාස් තියෙන දවසට, ඒ කියන්නේ බදාදා දවස් වලට අපි 8යි කාලා 8:00 වගේ සැලොන් එකට එනවා. මොකද ක්ලාස් එක පටන් ගන්නෙත් 9ට හින්දා අපිට ඒ වෙලාවටම ආවහම ටිකක් අපහසුයි. ඒ හින්දා ඊට කලින් ඇවිල්ලා දේවල් ලෑස්ති කරලා තියාගන්නවා. ඉතින් ක්ලාස් එක පටන් ගන්න කලින් බුදු පහන තියලා, ඝන සාතුට පහන තියලා මේ දේවල් කළා තමයි අපි ක්ලාස් එක පටන් ගන්නෙ. මාස 3කටත් අඩු කාලයක් වුණත් මේ දෙන්න මල් ළඟට ඇවිල්ලා ඇත්තම මට ලොකු සපෝට් එකක් දෙනවා මගේ වැඩ ටික කරගෙන යන්න. අද මට ලොකු එනර්ජි එකක් තියෙන දවසක්. අද මම ක්ලාස් එකේ කරන්නේ මම ආසම පාඩමක්. ඒ තමයි hair treatment. බියුටි කල්චර් කියන්නේ දවසින් දවස දියුණුවට යන ශාස්ත්‍රයක්නේ. එවැනි ශාස්ත්‍රයක මූලික දැනුම දෙනකොට අපි ගොඩක් ලොකු වගකීමකින් කටයුතු කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. තමන්ගෙම ව්‍යාපාරයක් ගොඩනගා ගන්න සිහිනයක් කරන් යන දරුවන්ගේ වෘත්තීය ජීවිතයේ ගොඩනැගීම දීර්ඝ කටයුත්තක්. අද දවසේ පාඩමත් ඒ දීර්ඝ ගමනේ එක් කුඩා පියවරක් විතරයි. එදා දවසේ පන්ති ඉවර වෙනකොට එයාලා හැමෝටම අලුත් දැනුමක් වගේම hair treatment කරන්න ලොකු ආත්ම විශ්වාසයක්වත් ගොඩනැගිලා තිබුණා. මම හැම වෙලේම උත්සාහ කරනවා එයාලගේ අතේ හුරුව ලබා ගන්න එක යම් තාක් දුරකට හරි ඇකඩමි එක ඇතුළේදීම කරලා යවන්න. එයාලා හැමෝටම හැම අභියෝගයක්ම පහු කරලා නිර්මාණශීලී බියුටිෂියන් කෙනෙක් වෙන්න ලැබේවා කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා. ක්ලාස් ඉවර වෙලා අද මම දෝනිව ගන්න සඳුත් එක්කම ස්කූල් එක ළඟට ගියා. Happy Children's Day. යන්තම් අවුරුදු 20ක් වුණ දරු පැටව දෙන්නත් ළමා දිනය සෙලිබ්‍රේට් කරන්න ආසාවෙන් හිටිය කියලා මට තේරුණා. ඒ හින්දා ඉතින් මම ඒ දෙන්නට චොකලට් එකක් එන ගමන් අරන් ආවා.
හඳින්කුර පත්තු කරලා ඒ සුවඳ හමනකොට අරමුණකින් හුස්ම ගනිමින් හුස්ම පිට කරමින් යෝග කරන්නට ලැබීම නම් අතිශයින්ම ආශිර්වාදයක්. අද හවස 6 ඉඳන් 7:30 වෙනකන් යෝග පන්තියක් තියෙනවා. සාමාන්‍යයෙන් මගේ යෝග ක්ලයන්ට්ස්ලා එන්න කලින් මම දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා 6 වෙනකොට යෝග මැට් එකේ වාඩි වෙනවා. යෝග කියන්නේ සරලව ගත්තොත් ශරීරය හා මනස සංසුන් කරන ශක්තිය ලබා දෙන ප්‍රතිකාරයක් කිව්වොත් හරි. හුස්ම ගැනීමේ විවිධ ක්‍රම, ස්ට්‍රෙචර්ස්, ෆෝසස් සහ රිලැක්සේෂන් ටෙක්නික් එකට එකතු කරලා ශරීරය හා මනස සමබර කරගන්න යෝග උදව් කරනවා. අපි හවස 6 ඉඳන් 7:30 වෙනකන් යෝග සෙෂන් එකේදී මේ විදිහට සංසුන් වෙලා එනර්ජි එකේ සතුටින් පැය එකහමාරක් ගත කරනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ගොඩක් ස්තුතියි අදත් වීඩියෝ එක බලුවට.